ඒ වීඩියෝ එකේදී මම පෙන්නුවේ එක බිම්මල් හවුස් එකයි. ඊට පස්සේ අපි අලුතෙන් ආපහු බිම්මල් හවුස් එකක් හැදුවා. මම දැන් ඉන්නේ අපි අලුතෙන් හදාගෙන යන බිම්මල් හවුස් එක ඇතුලේ. ඉතින් මේකේ වැඩ ඔක්කොම තාම ඉවර කරලා නැහැ. තාම හදාගෙන යන ගමන් තියෙන්නේ. මේ තියෙන්නේ දිලීරේ හරි විදිහට පැතිරිච්ච පොට් එකක්. අඩුම ලක්ෂ 2ක් 3කට වැඩි ප්‍රමාණයක් යනවා. හෙලෝ ගයිස්, අද අලුත් vlog එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. මම මේ ඉන්නේ අපේ ගෙවල් ගාව තියෙන ලස්සන වෙලක. ඉතින් අපේ පැත්තේ මේ වගේ ලස්සන තැන් ගොඩක් තියෙනවා. මම මාළමේ ඉන්න නිසා මම මාළමේ ගියාට පස්සේ මේ වගේ තැන් ගොඩක් මට මිස් වෙනවා. ඒක නිසා මම ගෙදර ආවට පස්සේ පුළුවන් වෙලාවට මේ වගේ තැන් වලට යනවා. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් අහලා තිබුණේ බිම්මල් බිස්නස් එක නවත්තලාද, බිම්මල් බිස්නස් එකේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් අද vlog එකේ මම ඒ ගැන කතා කරනවා. ඒත් එක්කම 5 එකේ වැට්ටියකුත් තියෙනවා. තා පොඩි වැට්ටියක් තියෙනවා. අබ්බලමු අද vlog එකේ මොකද වෙන්නේ කියලා. මෙතන තියෙන උණ පඳුර තියෙන්නේ. ඉතින් ඊට එහා පැත්තේ තමයි අපේ ගෙදර තියෙන්නේ. ඊට පස්සේ වටේට මෙන්න මේ වගේ වෙල්ලායක් තමයි තියෙන්නේ. බිම්මල් ගැන කතා කරනවා නම් ඉතින් බිම්මල් හවුස් එක ඇතුළට ගිහිල්ලා කතා කරන්න ඕන. මම තා පොඩ්ඩකින් ඔයාලා බිම්මල් හවුස් එක ඇතුළට එක යන්නම්. ඊට කලින් ඔයාලා මං කලින් වීඩියෝ එකක් දාලා තිබුණේ බිම්මල් ගැන. ඒ වීඩියෝ එකේදී මම පෙන්නුවේ එක බිම්මල් හවුස් එකයි. ඊට පස්සේ අපි අලුතෙන් ආපහු බිම්මල් හවුස් එකක් හැදුවා. අලුතෙන් හැදුවා කියන්නේ තිබිච්ච ගයක් වෙනස් කරලා අපිට ඕන විදිහට හදාගත්තා. ඉතින් බිම්මල් හවුස් දෙයක් හදන්න හේතුව තමයි දැන් අපි බිම්මල් හවුස් එකක් හැදුවට පස්සේ ඒකට පොට් දානවනේ. පොට් කියන්නේ මොනවද කියලාත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් පොට් දැම්මට පස්සේ මාස 3මාරකින් විතර ඒ පොට් අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ මල් පිපිලා මල් කැඩුවට පස්සේ ඒව සවුත් වෙලා මාස 3මාරකින් වගේ අයින් කරන්න ඕනේ. ඉතින් මාස 3මාරක් අයින් කරාට පස්සේ ආපහු අලුතෙන් පොට් හදන්න මාසෙක විතර කාලයක් යනවා. එතකොට ඒ කාලය ඇතුළතදී බිම්මල් නැති වෙනවනේ. ඉතින් ඒක වළක්ව ගන්න තමයි බිම්මල් හවුස් දෙයක් හැදුවේ. මම මේ ගැන වැඩිපුර කතා කරන්න. ඉතින් අපි බලමු අලුතෙන් හදපු බිම්මල් හවුස් එක ඇතුළට ගිහිල්ලා ඒකේ වැඩ වෙන්නේ කොහොමද කියලා. මම දැන් ඉන්නේ අපි අලුතෙන් හදාගෙන යන බිම්මල් හවුස් එක ඇතුළේ. ඉතින් මේකේ වැඩ ඔක්කොම තාම ඉවර කරලා නැහැ. තාම හදාගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් අද තියෙනවා මුලින්ම මල් ටිකක් කඩාගෙන ඉන්න. ඉතින් අපි ඒ බිම්මල් ටික කඩාගෙන ඉමු. බිම්මල් වගාව කියන එක හරි ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට මානව විසීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ අපි අලුතින් දාපු බිම්මල් හවුස් එකෙත් අපිට ඕන විදිහට මල් පිපෙන්නේ නැහැ. දැන් මම එක්සැම්පල් එකක් පෙන්නුවොත් දැන් මෙන්න මේ සයිස් එකකටවත් අඩුම, ඒ කියන්නේ මේ සයිස් එකකටවත් මල් පිපෙන්න ඕන. දැන් මේ වෙන්නේ. ඉතින් ওই සයිස් එකකටවත් මල් පිපෙන්නේ නැත්නම් ඇත්තටම කරන වැඩෙන් වැඩක් නැහැ. මේ තියෙන්නේ දිලීරේ හරි විදිහට පැතිරිච්ච පොට් එකක්. ඒ කියන්නේ අපි මේකට බීජ දාලා සාමාන්‍යයෙන් දවස් 21ක් විතර තිබුවට පස්සේ තමයි මේ විදිහට පැතිරෙන්නේ. ඒක ඊට කලින් වෙන්නත් පුළුවන්, ඊට පස්සේ වෙන්න පුළුවන්. ඉතින් බීජ වල ගුණාත්මක භාවය අනුව තමයි ඒක හරියටම වෙන්නේ. ඊට අමතරව තව ලෙඩ රෝග ගොඩක් තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නපු පොට් එක තියෙන්නේ. ඒ පොට් සුදු පාට වෙන්න තු වෙනවා. සුදු පාට වෙන්නේ නැහැ කියන්නේ දැන් මේක දිලීරයක්නේ. මේ දිලීරය හරියට පොට් එක වටේම පැතිරිලා නැහැ. ඉතින් ඔන්න ඔහොම ප්‍රශ්න වෙනවා. ඊට පස්සේ ආපහු පොට් හදද්දී දන්නේ නැතුව එක ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් අපි තාමත් ඉගෙන ගන්නවා මේක කරන ගම. මේ තියෙන වලට මම කලින් බ්ලොග් එකක පෙන්නපු බිම්මල් හවුස් එක. ඉතින් ඔය වගේ බිම්මල් හවුස් එකක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොට් 2000ක් 2500ක් වගේ දාන්න පුළුවන් බිම්මල් හවුස් එකක් හදන්න අඩුම ලක්ෂ 2ක් 3කට වැඩි ප්‍රමාණයක් යනවා. මේකේ තියෙනවා පොඩි නෙට් එකක්. නෙට් එකක් කියන්නේ මේ සුදු පාට තියෙන්නේ. මේ සුදු පාට තියෙන නෙට් එක ගන්න හේතුව තමයි ඇතුළට කෘමිසත්තු යන එක වළක්ව ගන්න. කෘමිසත්තු ගියොත් බිම්මල්ට හානි කරනවා. ඉතින් ඒක වළක්ව ගන්න තමයි නෙට් එක ගහන්නේ. ඊට පස්සේ නෙට් එකේ ආරක්ෂාවට ආපහු උඩින් ගහනවා මේ වගේ යකඩ දැලා. ඉතින් මේවට ලොකු වියදමක් යනවා මේ සුදු පාට නෙට් එකේ හැම හරි ගණන්. ඊට පස්සේ ආපහු ඇතුලේ බිම්මල් තියන්න පුළුවන් විදිහට රාක ගහන්න ඕන. ඒවට වියදමක් යනවා. ඉතින් ওই දේවල් ටික තමයි මූලිකම වියදම් ටික. ඊට පස්සේ දැන් ඔයාලා මුලින්ම බිම්මල් හවුස් එක හදලා ඊට පස්සේ බිම්මල් පොට් ඇතුලට දානවනේ. බිම්මල් පොට් සාමාන්‍යයෙන් ඔයාලට හදන දරින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදරදී හදා ගන්නත් පුළුවන්. මම රෙකමන්ඩ් කරන්නේ ගෙදරදී හදා ගන්න පුළුවන් නම් අපිට හරි ප්‍රමිතියට හදා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් බිම්මල් පොට් 1000ක් වගේ හදන්න රුපියල් 30000 40000 වගේ ගාණක් යනවා. මම මේ කියන්නේ දලා අදහසක් ගන්න විතරයි. මේක වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් අය හිතනවනේ මේක ලේසියෙන් කරන්න පුළුවන් කියලා. ඇත්තටම ලේසියෙන් කරන්න පුළුවන්. ඔයාලට බිම්මල් හවුස් එක නිකන් අටවල වගේ හදාගෙන ෂේප් එක කරගන්න පුළුවන්. හැබැයි අපිට තියෙන එක්ස්පීරියන්ස් එකත් අපි මුල්ම පාර කරේ ෂේප් එකේ අටවලා එහෙම තමයි මුලින්ම කරේ. ඉතින් අපිට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක අර බිම්මල් හවුස් එක හරියට හදාගත්තට පස්සේ
ඒකෙන් දීර්ඝකාලීන ලාභයක් ගන්න පුළුවන්. දැන් අපි අම්මට 5 එකේ අද ගණන් තියෙන ඕඩර්ස් ටික බලන්න. ඉතින් ඔයාලට පිස්සු වගේ ඇති. එක පැත්තකින් බිම්මල් පෙන්නනවා. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ කම්පියුටර් එකක් ඉස්සරහා වෙලා වැඩ කරනවා. ඉතින් ඒ කියන්නේ බිම්මල් කියන්නේ මම පස්සේ පටන් ගත්ත දෙයක්. ඒ කියන්නේ දැන් මේ 5 එක මම කියන්නේ අවුරුදු 4කට වැඩි කියලා කරනවා. ඉතින් අරගෙන නිකන් සයිඩ් බිස්නස් එකක් විතරයි. ඉතින් අද ඕඩර්ස් දෙකක් තිබුණා. ඉතින් මුලින්ම තිබුණේ ඩොලර්ස් 10ක ඕඩර් එකක්. ඊට පස්සේ අපව තිබුණේ ඩොලර්ස් 40ක ඕඩර් එකක්. අපි බලමු ඒ වැඩ වෙන්නේ කොහොමද කියලා. ඩොලර්ස් 10 ඕඩර් එකේදී කරන්න තියෙන්නේ ලෝගෝ එකක් හදලා ලෝගෝ පැටර්න් එකක්. හැමදාම දැන් ඔයාලට බලලා එපා වෙලා ඇති එකම දේ කරන්නේ. ඉතින් ඒ කියන්නේ මට එන ඕඩර්ස් ගොඩක් දුරට සමානයි. දැන් හිතන්නකෝ මම පැටර්න් ඩිසයින් කරන නිසා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට එකම දේ තමයි වෙන්නේ. ඉතින් ඔයාලට ඒක බලලම මේ පට්ට බෝරින් ඇති. ඉතින් මොකක්ද මේ කියන්නේ බ්ලොග් වල වෙනස් වෙන්න ඕන දෙයක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. කියන්නේ මම ඔයාලට ඕන කරන විදිහේ vlogs ටිකක් ඉස්සරහට ගේන්නම්. ඉතින් ඩොලර්ස් 10 ඕඩර් එකේදී කරන්න තියෙන්නේ පොඩි ලෝගෝ එකක් හදලා ඒකෙන් රිපීටඩ් පැටර්න් එකක් හදන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඒක හැදෙන්නේ කොහොමද කියලා. මේ තියෙන මම හදාගත්තු පැටර්න් ටෙම්ප්ලේට් එක. ඉතින් මේකට යූස් කරලා තියෙන මෙන්න මේ ලෝගෝ එක. ඉතින් මේ ලෝගෝ එක හදන්න මම යූස් කරේ මෙන්න මේ තියෙන ටූල්ස් දෙක. ඊට පස්සේ මං මේක මෙන්න මේ විදිහට ක්‍රොප් කරාට පස්සේ මෙන්න මේ විදිහට පැටර්න් ටෙම්ප්ලේට් එක හැදෙනවා. ඒකෙන් මං හදාගත්ත මෙන්න මේ විදිහට පැටර්න් දෙකක්. ඉතින් මේක එක කලර් එකක්. ඊට පස්සේ මේ තියෙන අනිත් කලර් එක. මම කට කැඩනකම් කලින් vlogs වල කියලා දීලා තියෙනවා මම ඉගෙන ගත්තේ කොහොමද හැම දෙයක්ම. ඉතින් මං ආපහු අන්තිම පාරට කියන්න. ඉතින් මම මේ දේවල් ඉගෙන ගත්තේ YouTube එකෙන්. YouTube එකෙන් ඉගෙන ගත්තේ කොහොමද කියලා කිව්වොත් දැන් Illustrator එක ගත්තොත් දැන් මං සම්පූර්ණ පැටර්න්ස් හදන්නේ Illustrator එකෙන්. එතකොට Illustrator එකේ tools තියෙනවා වෙනම. ඔයාලා search කරලා බලන්න මේ මං හැම කියන වචනයක්ම ඔයාලා දන්නේ නැත්නම් මේ Google කරලා හරි YouTube එකේ search කරලා බලන්න. ඒකේ tools වෙනම search කරලා ඒ කියන්නේ දැන් අපි Illustrator එක download කරාට පස්සේ tool එක ළඟට ගියාට පස්සේ tool එකේ නම පෙන්නනවා. ඉතින් ඒ tool වලින් වෙන්නේ මොකක්ද කියලා මුලින් පොඩ්ඩක් ඉගෙනගෙන ඉන්න. ඊට පස්සේ basic illustration එකක් ඇදලා බලන්න. ඉතින් ওই විදිහට තමයි මම ඉගෙන ගත්තේ. එහෙම නැතුව මට කවුරුත් කියලා දෙන්නවත් එහෙම course එකක් කළාවත් එහෙම කිසිම දෙයක් කළා නැහැ. ආපෝකින් තුල් වෙල්ලගෙන නේ. මේ නම් මේ කවුද ඉන්නේ? වටේ ඇවිදින්න එපා වටේ ඇවිදින්න එපා. මට ලයිව් එකක් එන්න හරි ආසාවක් තියෙනවා. හැබැයි මේ ඉන්ටර්නෙට් ප්‍රශ්න නිසා තමයි ඉන්ටර්නෙට් කියන්නේ මට මේ ලයිව් එකක් දෙන්න තියා වීඩියෝ එකක් අප්ලෝඩ් කරනත් මම කැම්පස් එකට දුවනවනේ. ඉතින් ඒක නිසා තමයි මට ලයිව් එකක් එන්න විදියක් නැත්තේ. මම try එකක් දෙන්න. ඊට පස්සේ Q&A වීඩියෝ එකක් කරන්නත් අයිඩියා එකක් තියෙනවා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එක පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මං ඒ අහන හැම ප්‍රශ්නයකටම මගේ උත්තර දෙන්නම්. ඉතින් ඔයාලට මොනවද දැනගන්න ඕන දෙයක් මේ වීඩියෝ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ අපි බලමු ඩොලර්ස් 40 ඕඩර් එකේදී මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මට මේ දේවල් හරියටම ඉන් ඩීටේල් පෙන්වන්න විදියක් නැහැ. මොකද ලංකාවේ දැන් මම පැටර්න් එකක් පෙන්නුවොත් ඒ විදිහට පැටර්න් එකක් හදලා 5 එකේ දානවා. ඉතින් ඒක නිසා මට හරියටම ඉන් ඩීටේල් පෙන්වන්න විදියක් නැහැ. මොකද ඒක මටත් ප්‍රශ්නයක්. මම මේ සල්ලි වලනේ කරන්නේ. මං ක්ලයන්ට්ලට සල්ලි වලට තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ඒ දෙයක්ම අපහු කොපි කරලා වෙන තැනක තියෙනවා දැක්කොත් ඒක මට ලොකු ප්‍රශ්නයක්නේ. ඒක නිසා මං අර පෙන්වන්න පුළුවන් පොඩිම දේවල් ටික පෙන්වන්නම්. මට මතක නැහැ මේකේ මුල් ඕඩර් එක වලට කලින් vlog එකේ පෙන්නුවද කියලා. ඉතින් ඒ ඕඩර් එකේදීම කරන්න තිබුණු දේවල් වල පොඩි වෙනස්කම් ටිකක් තමයි ඉල්ලලා තියෙන්නේ. මේ එක පැටර්න් එකක් විතරයි. මේ වගේ පැටර්න්ස් 6ක් හදන්න තිබුණා මේ ඕඩර් එකේදී. ඉතින් මට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ මේ පැටර්න් එක විතරයි. ඉතින් අද vlog එකේ පෙන්වන්න තියෙන ඔය දේවල් ටික තමයි. මම දැක කලින් vlog එකේත් කමෙන්ට් එකක් දාලා තිබුණා තාත්තා පෙන්නලා නැහැ එහෙම කියලා. ඉතින් මං අම්මයි තාත්තයි පෙන්නලා වෙනම vlog එකක් දාන්නම් ඊ දෙන්න ගැන. ඒ කියන්නේ මට උදව් කරපු විදිය. ඒ කියන්නේ මම මෙච්චර දේවල් කරලා තාම කිසිම දෙයක් කරන්න එපා එහෙම කියලා කිසිම දෙයක් කියලා නැහැ. උඹ කැමති දේ කරපන් අන්න ඒ ටයිප් එකකින් තමයි ඉන්නේ. ඉතින් ඒක මට මාර උදව්වක් මම මේ කරන දේවල් වලට. ඉතින් මං ඒ දෙන්නයි ගැන අනිවාර්යෙන්ම vlog එකක් කරනවා. ඊට අමතරව ඔයාලා අලුත් දේවල් try කරන්න. කිසිම දෙයකට බය වෙන්න එපා. අලුත් දේවල් try කරලා බලන්න. කට්ටිය ගැන කතා ගණන් ගන්න යන්න එපා. ඕක හරියන්නේ නැහැ අනම්මනම් කට්ටිය කියයි. ඕක ගණන් යන්න එපා. අපි ඉස්සරහට අලුත් vlog එකකින් හම්බෙමු එහෙනම්.